හොඳ කන්සෙප්ට් එකක්. පොඩි ප්‍රොෆිට් එකක් තියලා මිනිස්සුන්ට මේ වගේ දෙයක් අපි කරන්න ඕනේ කියලා කරන එක මාර වැලියු දෙයක්. රුපියල් 350 විතරක් නෙමෙයි මේ CA කලෙක්ෂන්ස් උත් තියෙනවා. ඔයගලන්ට ඕන things දෙකක් ගන්න පුළුවන්. දෙකම 350යි. Hi guys. So මම ඔයගලන් කමෙන්ට්ස් එකකම දැක්කා වීඩියෝස් අහලා. ඇත්තටම මේ දවස් ටිකේ ගොඩාක් බිසි වෙලා තියෙන්නේ මේ දැනුත් වැඩ කරන ගමන් ඉන්නේ. අපේ ඇකඩමි එකේ ඔන්ලයින් ෆිසිකල් දෙකම ෆිසිකල් එකක් පටන් ගන්නවා. ඒකත් ඔන්ලයින් වගේම තමයි. ඔන්ලයින් කට්ටියට කියන්න තියෙන්නේ ෆිසිකල් එකක් වගේනේ අපි ඔන්ලයින් එකක් වෙන්නේ. ඒ නිසානේ ඔයගොල්ලන් කැමති. ඉතින් ෆිසිකල් එක අපි පටන් ගන්නනේ මේ ගම්පල. ඉතින් ඒකටත් ඒ වැඩ ටික නිසා තමයි මේ දවස් ටිකේ පොඩක් බිසි වෙලා ඉන්නේ. ඉතින් ඒක නෙමෙයි කතාව. මේ ඩේ vlog එකක් ගෙනලා තියෙන්නේ. ඉතින් අද ඇවිල්ලා මං තන් කීපකට ගියා. මොකද්ද ගම්පල 350 සේල් එකක් යනවා. ඒකට තව අපි කැන්ඩි වල Wings of Wonder ගියා. තවත් ගොඩක් තැන් වලට ගියා. වීඩියෝ එකේ බලන්න. ඉතින් අපි පළවෙනිටම පිටත් උනේ 350 සේල් එකට. අපි කියන්නේ මමයි අපේ ඇකඩමි එකේ කෝඩිනේටර් අනිත් එක මගේ ආන්ටිලා. මගේ අම්මිගේ සිස්ටර්ස්. මේ කොහෙද යන්නේ? අනේ ඉතින් එයාලට පාරමාල් වල එහෙමම ළඟම තියෙන දම්රුවකට යනවා. පව් ඉතින් එයාලත් හරි ආසයි මේ වගේ ස්ටෆ්ස් කලෙක්ට් කරන්න. ඉතින් ඒ නිසා එයාලටත් කෝල් කරලා එයාලවත් අඬගාගෙනම තමයි මේ දැන් යන්නේ. ඉතින් මේ 350 සේල් එක තියෙන්නේ ගම්පල හරියටම ආණ්ඩයකටවත් පාරේ. මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් හරියටම කොතනද මේක තියෙන්නේ කියලා. ඉතින් අපි යනකොටත් කට්ටිය ගොඩාක් බඩු අරන් යන ගමන් හිටියේ. ඉතින් ඇතුළට යනකොටත් මාර සෙනගක් හිටියේ. අපි පළවෙනිටම ගියේ මෙන්න මේ කාපට් තෝරන්න. අතට මාර කලෙක්ෂන්ස් ටිකක් තිබ්බේ මෙතන. මේ වීඩියෝ එක එඩිට් කරනකොට තමයි මාත් දැක්කේ කොච්චර වටපිටව කට්ටිය බලාගෙන ඉන්නවද කියලා. ඉතින් දැන් නම් එච්චරයිම ලැජ්ජ බයක් නැහැ. වීඩියෝ එකක් කරන්න ඕනාම ඉතින් ඒක කරලා එනවා. ඇත්තටම මේ වීඩියෝස් මම කරන්නේ මගේ මෙමරිස් විදියට තියාගන්නනේ. ඉතින් මම ආසාවෙන් මේවා කරන්නේ. ඉතින් කාපට්ස් ටික තෝරලා ඉවර වෙලා ඊළඟ සෙක්ෂන්ස් ටිකට එමම ගියා. ඒ අංකල් මට කියනවා කොච්චර ලාභයි නේද පුතේ කියලා. ඉතින් ඔහොමම එන්නකො මම වටයක් ගිහිල්ලා පෙන්නන්න මොන දේවල්ද තියෙන්නේ කියලා. CA රුපියල් 350 විතරක් නෙමෙයි මේ CA කලෙක්ෂන්ස් උත් තියෙනවා. අනිත් එක මෙහා පැත්තේ මේ තියෙන්නේ ඔයගලන්ට ඕන things දෙකක් ගන්න පුළුවන්. දෙකම 350යි මේ හරිය. ඇත්තටම බඩුවල ක්වොලිටි ගත්තනම් හොඳයි. අපි දැන් ගත්ත ස්ටෆ්ස් වල ඔක්කොම හැම එකෙම මෙතන තියෙන හැම එකක් වගේම මාර ක්වොලිටි දේවල් තිබ්බේ. මේවා මොකුත් ප්‍රොමෝෂන් වීඩියෝස් නෙමෙයි. හැබැයි මේක කියන්න ඕනේ දැන් මන් දවස් දෙකකට කලින් මෙහි තියෙන වගේ කිචන් අයිටම්ස් දෙකක් ගත්තා. ඒකම මෙහි තිබ්බ 350ට. හැබැයි මං ගත්තේ 750. කට්ටිය නම් සෑහන බලාගෙන හිටියා. එයාලා හිතලා ඇති ප්‍රොමෝෂන් වැඩවලට ඇවිල්ලා කියලා. ඉතින් මං කොහමද එයාලට කියන්නේ මේ මම නිකන් මගේ ආසාවට මේ මගේ මෙමරිස් වලට ගන්න වීඩියෝස් ටිකක් කියලා. අපේ ඇකඩමි එකේ ඉන්න කෝඩිනේටර් තමයි මේ වීඩියෝස් ගන්න ගොඩාක් හෙල්ප් කරන්නේ. පව් ඉතින් මම යන තැන හැම තැනකටම ඇවිල්ලා වීඩියෝස් අරන් දෙන්නේ. යා. ඉතින් මම කතා කරන ගමන් ඔයගලන්වත් මේ බලාගෙන යන්න මෙහි තියෙන බඩු ටික මොන බඩුද ගන්න ඔයගලන්ට තියෙන්නේ. එතකොට මේ වීඩියෝ එක බලුවම ඔයගලන්ටත් අදහසක් එනවා අපි මේකට යන එක වර්ත්ද කියලා. හැබැයි මම නම් කියන්නේ ගිහිල්ලා බලන්න. අනිවාර්යෙන් ඔයගලන් කැමති වෙයි. අනිත් එක මම මේ දැන් පෙන්නන ප්‍රොඩක්ට්ස් එක පවා හැම එකක්ම මාර ක්වොලිටි. හොඳ කන්සෙප්ට් එකක්. පොඩි ප්‍රොෆිට් එකක් තියලා මිනිස්සුන්ට මේ වගේ දෙයක් අපි කරන්න ඕනේ කියලා කරන එක මාර වැලියු දෙයක්. දැන් මම මෙතන පෙන්නන එකත් බඩු දෙකක් 350යි. එකම වර්ගය ගන්න ඕනේ නැහැ. ඔයගලන්ට වෙනස් කරලා ගන්න පුළුවන්. හැබැයි දෙකක් 350යි. ඉතින් නුවර යන්නත් තියෙන නිසා අපේ වැඩ ටික එහෙමම ඉවර කරලා ටග්ගල බඩු ටිකත් අරගෙන එහෙමම අපි ගියා ආන්ටිලාව ඒගොල්ලන් ගෙවල් වලට දාන්න. ඉතින් මම පොඩ්ඩක් හරි පෙන්නන්නම්කෝ අපිත් මොකද්ද ගත්තේ කියලා. those stuffs අපි අරන් එනවා. ඉතින් මේ දේවල් තමයි අපි ගත්තේ. ඒ ඉතින් එහෙමම දැන් රෙඩි වෙන්නේ නුවර අර Wings of Wonder කියන ස්ටෝල්ස් වලට යන්න. හැබැයි ඊට කලින් මොකක් හරි කන්න ඕනේ මාර බඩගිනි.
ඊට පස්සේ මම නුවර ස්ටෝල්ස් වල පෙන්නන්න මොන මොන බඩුද තිබ්බේ මොන මොන දේවල්ද අපි ගත්තේ කියලා. On behalf of my car's windscreen wipers මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා එක සද්දයක් එනවා ඒක. හරි තියෙන්නේ. ඒ රාමෙන් එකට ගිහිල්ලා ඊට පස්සේ නුවර මේකට යමු. මේ ස්පොට් එක හොඳයි වැඩක් නේ. අද වෙන ෆ්ලේවර් එකක් try කරලා හොඳයි. ඒ ඔයාලා බලුවා වෙන්න ඇති මොකද්ද මෙයා එච්චර තෝලුව නැමුවේ කියලා. මම නෝමලේ වාහන කවුරුරි වාහනේ මට ඉඩ දුන්නා නම් මම තෑන්ක් කරන්න යන්නේ ඒ විදියට. ඒක හිස නම ආචාරය කරන දෙයක් නෙමෙයි. මං කෙනෙක්ට රෙස්පෙක්ට් කරන විදිය. Wings of One Day එකේ දේවා කන්න තියෙන නිසා මෙහි වැඩි කෑවේ නෑ. ඉතින් මෙහි කාලා එහෙමම පිටත් වුණා එහෙට. දැන් යන්නේ කැන්ඩි වලට. කැන්ඩි ඒකත් ගම්පලායේම මේක ගම්පලායේගේ වැඩක්. what's the name? Wings of One. So ඒගොල්ලන්ගේ අද kind of not food festival. I don't know the exact concept. අර හැඳුම් කෑම හැම product එකක්ම handmade product එකක්ම ඒ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක තියෙන්නේ කැන්ඩි වල සහස් වෙන. දෙහෙට තමයි යන්නේ. දැන් ඉන්නේ පෙරාදෙනිය හරියට ගාඩන්ස් එක ගාව. එහෙ ගිහිල්ලා ඊට පස්සේ අපි බලමු කොහොමද වැඩ ටික යන්නේ කියලා දැන්. ඉතින් යනකොටත් මාර වැස්සක් තිබ්බේ. මේ දවස් ටිකේ නුවර මාර වැස්ස නුවර විතරක් නෙමෙයි අනිත් පැති වලටත් ගොඩක් වැස්ස. හැමෝම පරිස්සමෙන් ඉන්න. වාහන එලවන කට්ටිය විතරක් නෙමෙයි පාරේ ඇවිදලා යනකොටත් හරි පරිස්සමෙන් අපි දන්නේ වතුර පිරලා තියෙනකොට එතන මොන වගේ ගැඹුරක තියෙන වලක්ද තියෙන්නේ කියලා. ඒ නිසා ගොඩාක් අපි පරිස්සම් වෙන්න ඕනේ. සෝ අපි තැනට දැන් ලං වෙලා ඉන්නේ. දැන් නුවර දලදා මාලිගාව ගාව ඉන්නේ. ඒසිස් එක ළඟමයි සහස් වෙන එක තියෙන්නේ. බලමු කොහොමද නුවර ළඟ වුණාට නුවර එන හැම පාරම මම හරි ආසාවෙන් බලන තැනක්. නුවර නිතරම එනවා. හැමදාම ආවත් හරි ආසාවෙන් මම බලන තැනක් තමයි මේ හරිය. ඉතින් ඒ නිසා ඒකත් වීඩියෝ එක ඇඩ් කරන්න හිතුවා. පස්සේ කාලෙක මට බලන්න පුළුවන් නේ as a memory. හැබැයි ඉතින් මේ හරිය හැමෝම දන්න තැනක්. නුවර ආය විතරක් නෙමෙයි හැමෝම දන්න තැනක්. So we can put it from this side, right? Okay, let's try. But it's no, they didn't mention anything like that. Can we put like this? හරි අපි තැන්ට ඇවිත්ලා ඉන්නේ. දැන් තියෙන්නේ අතුලට යන්න. ගිහිල්ලා බලමු. ඉතින් මේ හරිය ගොඩාක්ම තිබ්බේ Instagram accounts maintain කරන කට්ටියගේ business products. මාර concept එකක්. එතනම යාලා ස්නැක්ස් හදලා දෙන තැනුත් තිබ්බා. තව යාලාගේ products කියලා samples ගෙනල්ලා ඒක ඒගොල්ලන් ඒවත් පෙන්නලා ඒගොල්ලන්ගේ products sell කරගෙන හිටියා. අතන මාරයි තමන්ගේ business එකක් grow කරගන්න මේ වගේ දෙයක් අපි මේ වගේ දෙයක් කරන්න ඕනේ. එතකොටනේ අනිත් කට්ටිය දැනගන්නේ. ඉතින් මම නම් පුළුවන් විදියට හැමෝගෙම Instagram accounts ටිකක් අරන් ඒගොල්ලන්ව follow කරගෙන ගියා. perfumes වර්ග තිබ්බා, ඇඳුම්, like food items, snacks, stationaries, තව fancy items එම ගොඩක් දේවල් තිබ්බා. This one, what's the price? This is 100, sorry 200, this is 350. This is 100, 200. Yeah. This is 350. ඇත්තටම මම මෙතන මෙච්චර වෙලා ඉන්න හේතුවත් උනේ ඒගොල්ලන් approach කරපු විදිය. තමන්ගේ customer කෙනෙක්ව value කරන එක ගොඩාක් වැදගත්. ඒගොල්ලන් ඒක උපරිමම කරා. අනිත් එක තමයි තමන්ගේ product එක තමන් love කරන එක. ඒක ගොඩාක් වැදගත්, right? ඉතින් යාළුවගේ product එකක් මට දීලා කිව්වා කාලා බලන්න රහ නැත්තම් pay කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි ඇත්තම කිව්වොත් ඒක මාර රහයි. ඉතින් මම pay කරා. බලන්න අපි දෙන compliments වලින් ඒගොල්ලන් කොච්චර සතුටු වෙනවද කියලා. ඒක මම මෙයාලට විතරක් නෙමෙයි අදහස් කරේ. හැමෝම එහෙමයි. Taman අමාරුවෙන් එක දෙයක් කරලා
ඒක එයාලා කස්ටමර්ස් රීච් අවුට් වෙලා ඒගොල්ලන්ට දීලා ඒකෙන් ඒගොල්ලන්ට එන ෆීඩ්බැක් එක ඒගොල්ලෝ මාර වැලියු කරනවා. එයාලට ආපු පළවෙනි කස්ටමර් නෙමෙයි මම. හැබැයි එයාලා ට්‍රීට් කරේ පළවෙනි කස්ටමර් කෙනෙක් වගේ. ඇත්තම කිව්වොත් මේවත් මගේ ප්‍රොමෝෂන් වීඩියෝස් නෙමෙයි. මම ඇත්තටම කිව්වොත් එයාලව අඳුරන්නෙත් නෑ. එයාලා මාව අඳුරන්නෙත් නෑ මම හිතන විදියට. මගේ end of the videoත් මම කියලා ඇති. හැබැයි මම ආයෙත් කියන්නේ මම දුන්න කොම්ප්ලිමන්ට්ස් නිසා වෙන්න ඇති එයාලා මාර තැන්ක්ෆුල් වුණා ඒකට. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක මාත් එක්ක තියලා ෆොටෝ එකක් ගන්න ඕනේ කිව්වා. මම ඉතින් කිව්වේ ඉතින් ප්‍රොඩක්ට් එක විතරක් ගමුනේ කියලා. සෝ ඒ දේ වුණත් ඒගොල්ලන් ලස්සන්ට රික්වෙස්ට් කරා. මේ වීඩියෝ එක බලනකොට මටත් හිනා වටේ ඉන්න කට්ටිය බලන විදිය බලනකොට. හැබැයි මං හරි දෙයක් කරනවා නම් වටේ ඉන්න කට්ටිය මොනවාද හිතන්නේ මොකද්ද කියන්නේ කියන එක වැඩි ඔලුවට දාගන්නේ නැහැ. එහෙමම ඉතින් මං ස්ටෝල්ස් කීපයකට ගියා. හැම ස්ටෝල් එකක්ම දැම්මම ඔයගලටත් එපා වෙනවනේ වීඩියෝ එක බලනකොට. ඒ නිසා එකක් දෙකක් දැම්මා. දැන් මං මේ ඉන්න ස්ටෝල් එකේ ඒගොල්ලන්ගේ චොක්ලට් වලින් හදපු ප්‍රොඩක්ට්ස් අතටම මාරයි. ඒගොල්ලන් සාම්පල් එකක් දීලා වෙල්කම් කරන විදිය, මේ හයිජින් එකට මුල් තැන දෙන විදිය, අතට මේව තමයි අපි බිස්නස් එකක් කරනකොට තියෙන්න ඕන දේවල්. අනිත් එක අපි දාන ප්‍රයිසස් හරි ලෝ ප්‍රයිසස් වල තිබ්බේ. මටත් පුදුමයි මේ වගේ ප්‍රොඩක්ට්ස් මේගොල්ලන් කොහොමද මේම ලෝ ප්‍රයිස් එකට මේ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් දෙන්නේ කියලා. ඉතින් මම වීඩියෝ එකේ කලින්ම පෙන්වුවේ ස්ටෝල් එකක් අර ගර්ල්ස්ලා දෙන්නෙක් හිටියේ. ඒගොල්ලන්ගෙන් මට gift එකක්වත් ලැබුණා. මම ඉතින් ඒක ගෙදරට ගිහලා පෙන්නන්නම්කො මොකද්ද gift එක කියලා. කියන්න අමතක වුණානේ. දැන් මේ මං යන්නේ මගේ යාළුවෙක්ගේ clothing shop එකකට. ඒක තියෙන්නේ නුවර මේ ලස්සන තැනක. ඔයාලම බලන්නකෝ. it's nice. ඉතින් මගේ යාළුවාගේ shop එක තියෙන්නේ SLT එක ගාව. මම ගිහිල්ලාම පෙන්නන්නම්කො මොකද්ද එහි තියෙන collections කියලා. මම ගත්ත කලෙක්ෂන්ස් ටික ඔයාලත් බලනවා ඇති මොකද්ද මේ කණ්ණාඩිය බලාගෙන කරන්න කියලා. මම දන්නා මට හරි ආදරේ. ඒ නිසා වෙන්න ඇති. ඉතින් ඒක නෙමෙයි මේක තමයි ස්පොට් එක guys. අපේ යාළුවාගේ shop එක. ගිහිල්ලා බලන්න. ඇත්තටම මාර කලෙක්ෂන්ස් ටිකක් තියෙන්නේ. මේ අර ඇහැටුල්ලෝ ඉඳිද්දන්. ඔයාලත් බලනවා ඇති මම ගියපු හැම තැනටම මාරයි පර්ෆෙක්ට් හරකද මේකද කියලා කිව්වා. ඇත්තටම මම එහෙම නෙමෙයි. හොඳයි නම් විතරයි කොම්ප්ලිමන්ට් එකක් දෙන්නේ. ඇත්තටම හොඳට තිබ්බා. ඉතින් ඒ යාළුවාගේ shop එකටත් ෂෙඩියුල් කරලා තිබ්බා යන්න ඕනේ කියලා. ඉතින් ඒකත් යන්න පුළුවන් වුණා. ඊට පස්සේ තියෙන වැඩේ බලන්නකෝ. දැන් ඔක්කොම වැඩ ටික ඉවර වෙලා අපි යන්නේ ගෙදර. දැන් තියෙන්නේ අද පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා යාළුවෙක්ගේ. වෙඩින් එකක්. ඒක නයිට් ෆන්ක්ෂන් එකක්. දැන් ඒකට යන්න ඕනේ. ඉතින් නයිට් ෆන්ක්ෂන් එකක් නිසා ගොඩාක්ම ෆෝමල් වෙන්නේ නැතුව මෙන්න මේ විදියට තමයි ඇඳගත්තේ. ඉතින් මේ යන්න ලෑස්ති වෙන්නේ වලීමා කියන ෆන්ක්ෂන් එකකට. ඒ වලීමා කියන්නේ මනමාලයා මනමාලිගේ පැත්තේ අයටත් මනමාලයාගේ පැත්තේ අයටත් ඉන්වයිට් කරලා දෙන කෑමට තමයි වලීමා කියන්නේ. ලොකුවට වියදම් කරලා කරන්න ඕනේ කියලා නෑ. මනමාලයාට එයාගේ වියදමෙන් එයාට පුළුවන් විදියට එක කරන්න පුළුවන්. ඉතින් මගේ මේ යාළුවාගේ ෆන්ක්ෂන් එකත් ඒ කියපු පිළිවෙලටම ලස්සනටම තිබ්බා. ඉතින් මම එයාටත් බ්ලෙස් කරනවා හොඳ සතුටු ජීවිතයක් ගත කරන්න කියලා. So guys අද ඔයගොල්ලන් බලලා ඇතේ මේ මම කොයි තැන්වලට ගියේ කියලා. ඒකේ Wings of One එකේ එක ස්ටෝල් එකකින් මට gift එකක් ලැබුණා. ඒගොල්ලන්ගේ product එකක්. Very rare piece. ඒ කියන්නේ ඒකේ මම හිතන්නේ portions 3ක් වගේ තමයි තිබ්බේ. ඒකේ ඒගොල්ලන් මාව value කරලා ඒ වගේ ප්‍රොඩක්ට් එකක් මට දෙන්න හේතුව මම හිතන විදියට මම ඒගොල්ලන්ට දුන්න කොම්ප්ලිමන්ට්ස්. කෙනෙක්ට ගොඩාක් වැලියු වෙනවා අපි දෙන
අපි orally දෙන words මොකද්ද අපි ඒගොල්ලන්ව කොහොමද appreciate කරන්නේ කියන එක ඒක මාර value වෙනවා. හැම ඒගොල්ලන්ගේ dishes මම taste කරා. මාර taste. මම තාම මේක බැලුවේ නැහැ. මම කියන්නේ ඕගොල්ලන්ගේ family එකේ ඕගොල්ලන්ගේ යාළුවෙක් නැත්නම් ඕගොල්ලන් දන්න circle එකේ මේක මම දන්නේ නැති කෙනෙක් ඒගොල්ලන් මම ඒගොල්ලන්ව දන්නේ නැහැ. ඒගොල්ලන්ට මාව දන්නේ නැහැ. එහෙම එකේ ඒ වගේ කෙනෙක්ගෙන් කොම්ප්ලිමන්ට් එකක් යනකොටම ඒගොල්ලන් කොච්චර සතුටු වෙනවා කියන්නේ අපිම අපේ ෆැමිලි එකේ අපේ කෙනෙක්ගෙන් ඒගොල්ලන්ගේම කෙනෙක්ගෙන් කොම්ප්ලිමන්ට් එකක් ආවා ඇප්‍රීෂিয়েෂන් එකක් ආවා කියන්නේ ඒක කොච්චර වැලියු වෙනවද ඒ නිසා ඔයගොල්ලන්ගේ යාළුවෙක් ඔයගොල්ලන්ගේ ෆැමිලි මෙම්බර් කෙනෙක් ඔයගොල්ලන්ගේ දන්න සර්කල් එකේ කවුරු හරි මේ වගේ ප්‍රොඩක්ට් හෑන්ඩ්මේඩ් ප්‍රොඩක්ට්ස් නැත්තම් වෙන මොන හරි කන්ටෙන්ට් එකක් නැත්තම් වෙන මොන හරි එම මොකක් හරි කරනවා නම් ඒගොල්ලන්ට පුළුවන් තරම් ඒගොල්ලන්ව උනන්දු කරන්න. ඒගොල්ලන්ට හෙල්ප් එකක් වෙන්න. ඒගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එක ගන්න බැරි නම් ඒගොල්ලන්ගේ මේ දේවල් පොඩ්ඩක් ෂෙයා කරලා හෙල්ප් එකක් දෙන්න. ෆෝවර්ඩ් කරලා ඔයගොල්ලන්ගේ WhatsApp එකේ ස්ටේටස් එකක් විදිහට දාලා ඒ වගේ දේවල් කරන්න. ඒක මාර වැලියු වෙනවා කෙනෙක්ට. අපි බලමු මේක ටේස්ට් කරලා කොහොම තියෙන්නේ කියලා. බිස්මිල්ලා. එතන මාර රහයි. ඒගොල්ලන්ගේ Instagram මම හිතන්නේ account එකක් තියෙනවා. Sweets and Co. එකේ ගිහලා බලන්න. ඔයගොල්ලන් මට තෑන් කරයි මාර රහට කරනවා products ගිහලා බලන්න. ඒ වගේ guys මම මේ දවස් ටිකේ videos දාන්න බැරි වුණේ ඇත්තටම හේතුව මම කිව්ව විදිහට අපේ physical class එකක් පටන් ගන්න නිසා online එක විදිහටම තමයි physical එක විදිහට තමයි online එකත් අපේ දෙකම එක වගේම තමයි වෙන්නේ. හැබැයි අපේ කැමැත්තක් තිබ්බා online physical එකක් පටන් ගන්න. So in future then we can do some like in our own building that we can do some awarding like kind of events, functions and all. That's the main reason. But still you can stay in the online or if you want you can join to our physical classes. So ඒ වැඩ නිසා තමයි අතටම videos දාන්න බැරි වුණේ. හැබැයි මම තවත් ලස්සන videos හසන් series එකේ ගේන්නම් බලලා ඔයගලන් කැමති නම් comment එකක් දෙන්න. Subscribe කරලා තියන්න අනිවාර්යෙන් තවත් videos ගේන්න. Subscribe our channel. Take care, God bless guys.